කතා කරන්නේ කණ්ඩායම් දෙකක් ගැන. ඒ කණ්ඩායම් දෙක ගත්තොත් මේ රටේ දේශපාලනයේ අද ඉන්න පැති මාරු කරන ප්‍රවීණයෝ ඒගොල්ලන්ගෙන් අහගන්න පුළුවන් මේ පැති මාරු කරන මොකටද කියලා. ඒගොල්ලෝ පැහැදිලිව කියනවා. එක පැත්තකින් ඒගොල්ලෝ ඇත්ත කියනවා. අපිට කවදාවත් මේ රටේ බලයට එන්න බෑ. ඒක නිසා අපි බලයට එන දෙපැත්තට හේතු වෙලා අපේ දේවල් කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා එහෙම කණ්ඩායම් දෙකකට දේශප්‍රේමී කියලා කියන්න පුළුවන් නම් ඒ දේශප්‍රේමියන් ශ්‍රේණිත්වය නැවතත් ආපහු ප්‍රශ්න කිරීමට ලක් වෙනවා. ඒ කාරණාව නිසා නැවතත් ප්‍රශ්න කිරීමට ලක් වෙනවා. කොහොමද සාංගික දේපල ජීව පාවිච්චි කරන්න ගත්තාම කොහෙන්ද ගත්තේ ජනමතයේ දුන්නේ සාංගික දේපල වලටනේ දීලා තියෙන්නේ. අනුමත කරලා තියෙන්නේ. ඒ සාංගික දේපල මේ පාවිච්චි කරනවා නම් ගිහිව. එතකොට මොකද්ද ඒ දේශප්‍රේමීත්වය? ඒක පාවිච්චි කරලා තීර්බදු රහිත වාහන ගෙනල්ලා ඒව විකුණනවා නම් මේ රටට පාඩු කරනවා නම් ඒක මොන දේශප්‍රේමීත්වද? ඔයාට ඉතින් උත්තර දෙන්න වෙනවා කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා තම තමන්ගේ දේශප්‍රේමීත්වය බලා ගන්න වෙනවා. මම කෙටි පිළිතුරක් පමණක් බලාපොරොත්තු වෙනවා සෝමන් ශවනසිංහ සහෝදරයා කිව්වා ඒකාබද්ධ පළල් සන්ධානයක් පිළිබඳව ඇති ළඟදී බලා ගන්න පුළුවන් ඊළඟ මැතිවරණයකදී කියලා. නමුත් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් වාමාංශික දේශපාලන පක්ෂවල එකතුවක් පවා ඇති කරගන්න බැරිව තියෙන ජනතා විමුක්ති පෙරමුණට වාසුදේව වික්‍රමබාහු පවා එකට ඉඳලා කැඩලා ගියපු තත්ත්වයක් තුළ මේ වමේ එකතුවක්වත් කරගන්න බැරි ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධ පළල් සන්ධානය පිළිබඳව කොහොමද බලාපොරොත්තු තියාගන්නේ? එවැනි ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ගැන කොහොමද බලාපොරොත්තු තියාගන්නේ කියලා. මට ඔබතුමා මේ දැන් කිව්වා මේ කෙටි පිළිතුරක් බලන්න. මට කරුණා කරලා ඔකට නම් විනාඩි 2ක් විතර දෙන්න ඕනේ. මොකද ඒක නෙමෙයි. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක ප්‍රශ්නේ කියන්නේ අපේ අභියෝගය. මොකක්ද අභියෝගය? කාරණා කීපයක්. මම ඊටාම සාරාංශ කරලා ගත්තොත් ශ්‍රී ලංකාව අපි හඳුනගෙන තියෙන ආකාරය තියෙන අද පවතින තත්ත්වය. අද පවතින ස්වෛරීභාවය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ලොකු අභියෝගයකට ලක් කරලා තිනවා. භෞමික අඛණ්ඩතාවය ලොකු අභියෝගයකට පත් වෙලා තිනවා. ඊළඟට ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට යන්නේ නැහැ. ශ්‍රී ලංකාවට ලොකු ඊටාම ඉහළ වර්ධනයක් අත්පත් කරගත යුතු තියෙනවා. ඒ සඳහා වැඩපිළිවෙලක් ඕනේ. ඊළඟට කොහොමද මේව කරන්නේ? එකක් ත්‍රස්තවාදය පරාජය කරන්න ඕනේ. ඒක දැන් පැහැදිලි. අපිට තියෙන අභියෝග මේ. ඊළඟට කොහොමද අපි වර්ධනයක් අත්පත් කරගන්නේ? ඒ සඳහා අපි යෝජනා කරන්නේ පෞද්ගලික අංශය සහ රාජ්‍යාංශය ශක්තිමත් කරන වැඩපිළිවෙලකට ආර්ථික වැඩපිළිවෙලකට අපි යන්න ඕනේ. මේ අවුරුදු 30ක් තිස්සේ අනුගමනය කරපු අදූරදර්ශී මේ රටේ ජාතික නිෂ්පාදනයේ පැත්තකට දාලා කරපු ඊනියා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා සිද්ධ වෙලා තියෙන විනාශය ආද ඒ විනාශය නිසා තමයි මිනිසුන්ට බත් කන්න බැරිලා තියෙන්නේ, පාන් කන්නත් බැරිලා තියෙන්නේ. පාන් කන්න එපා කියලා බත් කන්න යනකොට ඒක කරන්නත් බෑ. පාන් කන්නත් බෑ. එතකොට මෙන්න මේ බරපතල අභියෝග අපි ඉදිරියේ තියෙනවා. ඔය අභියෝග අපි අඳුරගෙන තියෙනවා. ඊළඟට දැන් රටේ ආර්ථික විශේෂඥයෝ තේරුම් අරගෙන තියෙනවා මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න මොනවද කියලා, මොනවද රෝග නිදාන කියලා. ඒ රෝග නිදාන වල පළමු මේ ගැට ගැහිලා තිනවා සමාන අවස්ථා නැතිකම සහ දුප්පත්කම. සමාන අවස්ථා නැතිකම, දුප්පත්කම ඒකට ගැට ගැහිලා තියෙන සංවර්ධනය. ඉතින් මේක දිගට කතා කරන්න ඕනේ දෙයක්. මෙන්න මේක අපි අඳුරගෙන තියෙනවා මේ සියලු අභියෝගයන් අඳුරගෙන මෙන්න මේ අභියෝගයට මුහුණ දෙන්න තමයි අපි ව්‍යාපාරයක් හදන්න ඕනේ. අද මේ අභියෝගයට මුහුණ දෙන්න බලාගෙන. ඒ අභියෝගයේදී අනිවාර්යයෙන්ම දූෂණ, නාස්තිය ඕවා එනවා. අද ඊළඟට එන්නේ දැන් මේ අභියෝගයට මුහුණ දෙන්න සංවිධානයක් තියෙන්න ඕනේ. සංවිධානයක් නැතුව ඉදිරියට යන්න බෑ. එතකොට ওই සංවිධානය කුමක් කියද? දැන් ඔබතුමා කිව්වා පක්ෂවල තිබුණා, වාමාංශික පෙරමුණු තිබුණා, කලම් වැටුණා. ඒක නිසාම තමයි අපි ඕක අනිත් පැත්තට හරවලා තියෙන්නේ දැන්. අපි මේ යන්නේ යා යුතු ගමනක් දැන් යන්නේ ජනතා පරමාධිපත්‍ය කොහෙද තියෙන්නේ? කවුද ආණ්ඩු බලයටපත් කරේ? අපි යන්නේ ජනතාව ළඟට. ඒ ජනතාව කවුද ජනතාව කියලා කියන්නේ? ජනතාව කියලා කියන්නේ ඔන්න අපි සහභාගී කරගන්න අය. එක කර්මාන්ත හිමියන් සහ වැඩ කරන ජනතාව. ඔය දෙපැත්තක් හැටියෙන් දැන් සරකන්නේ නැහැ. එක පැත්තක් හැටියෙන් මේ රට ගොඩනගන්න එන්න ඕනේ. ඔන්න ඕගොල්ලන්ට තියෙනවා දැන් ලොකු අභියෝගයක් තියෙන කර්මාන්ත ගෙනියන්න බෑ. කර්මාන්ත වලට අල්ලස් ඉල්ලනවා. ණය දෙන්නේ නැහැ. ණය දෙන්නා නම් අල්ලස් ඉල්ලනවා. ඔහොම තත්ත්වයක් නෙදීන ඕවක්ම නැති වෙන්න ඕනේ. කර්මාන්ත වලට හිතකර තත්ත්වයක් ඇති වෙන්න ඕනේ. වර්ධනයක් ගන්න නම්. ඊළඟට කවුද අපි එකතු කරන්නේ? ඊළඟට ව්‍යාපාරිකයන් සහ වැඩ කරන ජනතාව. ඒ ව්‍යාපාර වල වැඩ කරන අය. ඊළඟට ඉඩම් හිමියන් සහ
ඉඩම් හිමියන් ළඟ වැඩ කරන ජනතාව. ඊළඟට මේ රටේ මුලින්ම මම ප්‍රකාශ කළ යුතු තිබුණා මේ රටේ පූජ්‍ය සහ පූජක පක්ෂය ඉදිරි එකතු කර ගන්න ඕනේ මේ වැඩ පිළිවෙලට. ඊළඟට මාධ්‍යවේදීන්ද ඔබතුමා වගේ දැන් මාධ්‍යවේදීන් ලොකු යුතුයකමක් තියෙනවා මේ රට ඉදිරියේ තියෙන අභියෝගය මොකද්ද කියලා කියන්න ඕනේ. මොකද්ද කියලා තේරුම් කරන්න ඕනේ. මේ රටේ තියෙන වැරදි දේවල් ටික දූෂණ වලට පහර දෙන්න ඕනේ. දූෂණයට පහර දෙන්න ඕනේ, අල්ලසට පහර දෙන්න ඕනේ, නාස්තියට පහර දෙන්න ඕනේ. ඒක තමයි මාධ්‍යවේදී කියලා කියන්නේ. මාධ්‍යවේදීන්ගේ යුතුයකම ඒක. ඒ වගකීම ඒක. එතකොට අන්න ඒ සියලු දෙනා බුද්ධිමතුන්ද, විද්වතුන්ද, තාක්ෂණවේදීන්ද, වෘත්තීයවේදීන්ද සහ සාහිත්‍ය කලාශූරින්ද ඒ අයට විශාල වැඩ පිළිවෙලක් විශාල කොටසක් භූමිකාවක් තියෙනවා මේ අවස්ථාවේ. ඊළඟට මේ රටේ ශිෂ්‍ය තරුණ සියලු කොටස් කාන්තා සියලු කොටස් ඊළඟට මේ රටේ ආරක්ෂක හමුදාව පොලිසිය සහ වෙනත් සියලු ආරක්ෂක සංවිධානවල සියලු දෙනා ඔන්න ඔය සියලු දෙනා ළඟට තමයි මේ අපි යන්නේ. අපි පණිවිඩය අරගෙන යන්නේ මෙන්න මේ අපි සියලු දෙනා එකතු වෙලා මේ ජනතා විමුක්ති ආණ්ඩුවක් නෙවෙයි ඔබතුමා කිව්වා වගේ. ජනතා විමුක්ති ආණ්ඩුවක් හදන්න නෙවෙයි කතා කරන්නේ මේ සියලු දෙනාට ප්‍රශ්න අද මේ අයවැයෙන් සියලු දෙනාට ප්‍රශ්න. ඒ ප්‍රශ්න විසඳ ගන්න නම් එහෙනම් අපේ සංවිධානයක් හදන්න ඕනේ මෙන්න මේ සියලු දෙනාගේ ප්‍රශ්නයක්. ප්‍රශ්නේ විසඳීම තමයි සියලු දෙනාගේ පෙරමුණක් ජාතික දේශප්‍රේමී ජාතික පෙරමුණක්. ඉතින් ඒක ඒ සඳහා වැඩ පිළිවෙලක් ඉදිරියේ එනවා. මාස 2-3ක් ඉදිරියේ. දැන් විද්වතුන් මේ අපේ පක්ෂයේ විද්වතුන් නෙමෙයි. මේ රටේ විද්වතුන් ගණනාවක් එකතු වෙලා මේ ප්‍රතිපත්ති ප්‍රකාශන හදනවා දැන්. මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් කොහොමද කියලා. එතකොට ඒ වැඩ පිළිවෙල හදලා අපි ජනතාව ඉස්සරහට එනවා. ජනතාවට තවදුරටත් පැහැදිලි කරනවා පෞද්ගලික කාලෙම ගම්මානවල රැස්වීම කරා, විනාගරවල රැස්වීම කරා. ඒවා සාර්ථකයි. මෙන්න මේ අලුත් පන්නේ පෙරමුණ මේ යටින් යන්නේ ආණ්ඩු පත් කරපු අයගේ පෙරමුණ මේ හැමදාම ආණ්ඩුවට දුන්නේ ඕගොල්ලෝ කරන්න කියලා බාර දුන්නන්නේ නැහැ මේ අපි හැමෝම දැන් ඔය අපි හදන ආණ්ඩුවේ ඒකේ කර්මාන්ත හිමියෙන්දී ඒකේ ව්‍යාපාර හිමියෙන්දී ඒකේ ඉඩම් හිමියෙන්දී ඒකේ වැඩ කරන ජනතාවෙන්දී වෘත්තීය සමිති නායකයෙන්දී ඔය සියලු කොටස් නියෝජනය කරලා ආණ්ඩුවක් අන්නේ ආණ්ඩුවකින් රට හදන වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරනවා ඒ ආණ්ඩුව බලයට එනවා. එතකොට මේ රට හදනවා අපි. දැන් අපි බෙහෙවින්ම ස්තුතියෙන් වන්දනා අපි සාමාන්‍යයෙන් 4 වෙනි තට්ටුවෙන් ඔබ හමුවන්නේ පැයක පමණ කාලයක්. කෙසේ වෙතත් අපි පැය 2කට අධික කාලයක් අපි සාකච්ඡා කළා. ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රබල චරිතයක් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමා ශමරසිංහ මහත්මයාට මා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම හැම ප්‍රශ්නයකටම පිළිතුරු දෙන්නට, ඒ වගේම හැම ඕනම ප්‍රශ්නයක් ඇසීමේදී ඕනම ප්‍රශ්නයකට පිළිතුරු දීමට එකඟතාවයත් සහිතව මේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව මා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මැක්ස් ටෙලිවිෂනයේ වෙනුවෙන්. මට නැවතත් ඉල්ලන්න තියෙන මේ රට ජනතාවගෙන් අවසාන වශයෙන් මෙන්න මේ නැගියන මේ හැදෙන පෙරමුණට එකතු වෙන්න. ඒ පෙරමුණ මේ ගමන් මාර්ගය මේ රටේ වෙනස් කරනවා. බොහොමත්ම ස්තුතියි. අපි අද 4 වෙනි තට්ටුවෙන් හමුුනේ ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවන් ශමරසිංහ සහෝදරයා. අපි ඔහු සමගයි අද මේ ගත වෙච්ච පැය 2 පුරාවටම සාකච්ඡා කළේ. අපි එහෙමනම් විශ්වාස කරනවා මේ අද කතා බහ බොහොම සුවිශේෂී කතා බහක් බවට පත්වන්නට ඇති කියලා ඔබ හැම කෙනෙක්ටම. අපි හමු යමු නැවතත් ලබන සතියේ තවත් 4 වෙනි තට්ටු වැඩසටහනකින්. එතකොට සුබ දවසක්.